සේලම මට අවුරුදු ගානක අත්දැකීම් තියෙන දෙයක් තමයි සේලම නිෂ්පාදන. එතකොට මගේ ගෙදරට නිතරම ওই කලාවට සම්බන්ධ ඒගොල්ලෝ හැමදේටම සම්බන්ධ ඒගොල්ලෝ එනවා. ඒ වෙලාවට මම ඒගොල්ලන්ට තේ හදලා දෙන්නේ ওই සේලම නිෂ්පාදනයෙන් එන මේ ටී කප් එකකට. එතකොට ඒගොල්ලෝ මගේ තේ එකේ රසය නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ. අර කප් එකේ ලස්සන තමයි කියන්නේ. ඇත්තටම මම එතකොට කියනවා මේක සේලම නිෂ්පාදනයක් කියලා. ඒගොල්ලොත් ඉතින් හරි ආසාවෙන් අර තේ එකේ රසය විඳිනවා වගේම කෝප්පේ රසෙත් විඳිනවා. මමත් ඉතින් ගොඩාක් ආඩම්බරයෙන් ඒක රස විඳිනවා. ඒ වගේම මගේ කෑම මේසෙ මං සරසන්නේ සේලම නිෂ්පාදන වලින්. ඉතින් මගේ යාළුවෝ කෑම කනකොට අහනවා මේ කොහෙන්ද මේ වගේ දේවල් ගත්තේ කියලා. අනේ ඇත්තමයි මේ පිඟන් වල එහෙම හරි ලස්සන චිත්‍ර ඇඳලා තිනවා. අර කෑම එකට වැඩිය අර එක තියෙන ප්‍රියත්වය දැක්කම ඕන කෙනෙක් හරි ආසයි. මගෙන් හැමතිස්සෙම කන ගමන් අහනවා මේ කොහෙන්ද මේව ගත්තේ කියලා. මං කලාකාරියක් වශයෙන් මට හරියට ගොඩාක් වැඩ තියෙනවා. එතකොට ඒ වැඩ ඉවර කරලා එනකොට මට මගේ ගෙදර තියෙන්න ඕනේ මගේ ඔළුවට නිදහසක්. ඉතින් ඒකින්ද මගේ සාලේ මං හරි ලස්සනට සකසගෙන තිනවා. ඒ සකසලා තියෙන්නේ මේ ඔක්කොම සේලම නිෂ්පාදන වලින්. ලස්සන මල් වර්ග, එතකොට පොඩි පොඩි ප්ලේට්, ඒක එක ඕනම වලින් ලස්සනට මගේ පිටිය මං සරසලා තිනවා. ඉතින් ඇත්තම කියනවා නම් මගේ සාලේ හරියට කලාගාරයක් වගේ. ඕගොල්ලන්ටත් මං කියන්නේ අපි ලෙඩක් දුකක් නැතුව ඉන්න නම් අපේ හිතට සහනයක් ලැබෙන්න නම් නිතරම අපේ පරිසරය ලස්සනට තියෙන්න ඕන. ඉතින් මගේ සාලේ තමයි මං එහෙම ලස්සනට තියාගෙන ඉන්නේ. කොච්චර මහන්සි වෙලාවක් මගේ කලාගාරය ඇතුළට ගියාම මට ඔය ඔක්කොම අමතකයි. ඇත්තම හරි ලස්සනයි. අපේ හිතට සහනයක් ලැබෙන්න, තව කෙනෙකුට වැදගත්කමක් දෙන්න, අපේ දේ රැකගන්න නම් අපි යන්න ඕන එකම තැන තමයි සේලම නිෂ්පාදන වලට.